හරි පුළුවන් කියන්න. ඔන්න අහගන්න කියලා. එහෙනම් දැන් ඉතින් ඔයානේ ගුරුමූලිකයා. මන්ද ගෘහමූලිකය. ඔව්. දැනගත්තේ කොහොමද? එහෙනම් ඔන්න මම 1 2 3යි කියනකොට ඔයා 3න් අල්ලලා පටන් ගන්න. ඒ මොකද අන්නේ? එතකොට උත්තරයෙන් අහුවයිද? නේ බය වෙන්න බෑ එන්නකො මෙහාට. ඔන්න 1 2 3 वसंत मल पिपुना सुहदे सित पिरुना एनु पेंपु मरि मंगे मेरा जदाने एनु पेंपु मरि मंगे मेरा जदाने मल पिपुना सुहदे सित पिरुना एनु पेंपु मरि मंगे मेरा जदाने एनु पेंपु मरि मंगे मेरा जदाने මේ වනාන්තරයේ මේ ඇලදොල ගංගා මේ සතා සිව්පාවා මේ හැම දෙයක්ම සබහා ධර්මයෙන් පිහිටුණු දේවල් කියලා. එතන මුතුචාන්ත ගුරුනේ මේ සියල්ලක්ම සබහා ධර්මයෙන් සිද්ධ වෙච්ච දේවල් තමයි. සකුන්තලා අත් වශයෙන් මට පුදුමාකාර සතුටක් දැනෙනවා. රාජමාලිගාවක නැති සතුට මේ හිමාල වනයේ ගස්කොළන් අතර තිබෙන ඔබේ අසපුව තුළ තියෙනවා කියලා මට හිතලා කියන්න පුළුවන් සකුන්තලා. ඔය අත්තම නේද දුෂ්ටක වරුනේ. ඔව් සකුන්තලා රාජමාලිගාවක නැති මහ මොකක්ද සතුටක් මේ අසපුව තුළ තියෙනවා ගස්කොළන් අතරින් හමායන සිසිල් තුලඟ කුරුළු කෙවිලියන්ගේ කුරුළු කෙවිලි නාද මේ හැම දෙයක් ගත සිත දැවටෙන විට ගතට සිතට අමුතුම නැවුම් ප්‍රබෝධයක් දෙනවා සකුන්තලා. දුෂ්ටක වරුනේ මට ඔය විදිහට පවසන්නේ මට හිතෙන ඇත්තටම රාජමාලිගාවක් නැති සැපතම්පත් අපි මේ පුංචි අසපුව තුළ තියෙනවා කියන එක වැරදි සකුන්තලා මම තවත් එක්තරා කාරණාවක් කියනවා ඔබට මා ගැන වැරදි වැටහි නැති කරගන්න එපා. කොහොමද දුෂ්ටක කුමරුනේ? මට හිතෙනවා සකුන්තලා මෙහෙම දෙයක්. මොකද මම මේ රටේ යුව රජ.
රාජකීය මහිසාක්‍ය රාජ පරම්පරාවෙන් බැබලෙන්නා වූ රජකම සිංහාසනේ මිනිකිරුල හිමි රාජකුමාරයෙක් මම. මේකමද දන්නවද දුෂාන්ත? එනිසා මට හිතෙනවා සකුන්තලා ඔබව ගහන්දරුවෙකුට විවාහ කරගෙන මගේ අග්‍රමහිත්‍තිකාව කරගෙන ඔබේ පියාණන් යලි මේ අතපොත ළඟා වෙනතුරු ඔබවත් ඔබේ නැගෙනවත් බලාගෙන මේ අතපොතල කාලය ගත කරන්න මට අවසර දෙන්න පුළුවන්ද සකුන්තලා? මට සමාවෙන්න දුෂාන්ත කුමරුනි. ඒකට මට කොහොමවත් කැමැත්ත ප්‍රකාශ කරන්න බැහැ දුෂාන්ත කුමරුනි. මොකද අපේ පියාණන් තවසා සිටියා අපේ අසපුටන කිසි කෙනෙක් සමග කතාවක් කරන්න එපා කියලා දුෂාන්ත කුමරුනි. සකුන්තලා මාපට කලේ ආරාධනාවක් පමණයි. ඔබ අකමැති නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි සකුන්තලා මට ඒක හිලා පොරොන්දු වෙන්න පුළුවන්. දුෂාන්ත කුමරුනි. ඔබ ආරක්ෂා කරගෙන ඔබේ නැගණිය ආරක්ෂා කරගෙන ඔබේ පියාණන් මේ අතපොත ළඟා වෙනතුරු ඔබ ගහන්දරුවෙකුට විවාහ කරගෙන මගේ අග්‍රමහිත්‍තිකාව කරගෙන හැමදාමත් සතුටින් ඔබ සමග මේ අතපොතුල කාලය ගත කරන්න. සකුන්තලා ඒක ඇත්තෙන්න පුළුවන් දුෂාන්ත කුමරුනි. ඔබතුමා පොඩ්ඩක් කල්පනා කරන්න. ඔබතුමා වැදගත් රාජධානියක ජීවත් වෙන වැදගත් රාජකුමාරයෙක්. ඒ වගේම මම මේ පුංචි අසපුවක් තුල කරදර රාජ්‍යයක් මැද ජීවත් වෙන කාන්තාවක්. මම හිතුවා ඔබ වෙන රාජකුමාරයෙකුට කොහොමද අවශ්‍ය නැහැ කියලා දුෂාන්ත කුමරුනි. සකුන්තලා මම වට ආදරේ සකුන්තලා. දුෂාන්ත ඔය දුක පමණින් මගේ හිතේ මහ මොකක් ලොකු ඇල්මක් ආසාවක් ඇති වුණා. ඒ අතරට සෙනෙහස දයාව එකතු වුණා. ඒ අතරින් ආදරය මත වුණා. සකුන්තලා ඔයා මගේ අහිංසක ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවද පිළිගන්නවද සකුන්තලා? ප්‍රතික්ෂේප කරන්නේ නැහැ දුෂාන්ත කුමරුනි. මම මේ තවත් කල්පනා කරුවේ ඇත්තටම අපි දින ආසයි පොළොව වගේ නේද දුෂාන්ත කුමරුනි. සකුන්තලා මට තේරෙනවා ආදරය කියන්නේ වත්පොසත්කම් මිල මුදල් වතු පිටි දේපල නෙමෙයි සකුන්තලා. ආදරය කියන්නේ තරුණ අපේ හදවත් වල ඇති වෙන උත්තරීතර දායාදයක්. ඒකට තමයි තරුණ අපි ආදරය කියන පූජනීය අකුරු හතර පාවිච්චි කරන්නේ. දුෂාන්ත කුමරුනි. සකුන්තලා මම දන්න ආදරේ අන්දයි බොළඳයි පිළිතුරු කියලා. ඒත් මම මේ තවත් කල්පනා කරන්නේ ඔබ වෙන රාජකුමාරයෙකුට මම වේ කාන්තාව කොහොමද කියලා නැහැ නේද දුෂාන්ත කුමරුනි. ඒත් මගේ හදවතේ ඔබ ඇදී අවසానයි සකුන්තලා. මගේ ජීවිත කාලේ කවදාකවත් මට ඔබ අමතක කරන්න බෑ. ඒ නිසා සකුන්තලා ඔබ මට ගාන්ධරුවෙකුට විවාහ කරගන්න ඕන. මගේ අග්‍රමහිත්‍තිකාව අගබිස්ස කරගන්න ඕන. ඔබේ පියාණන් ඉනිතෙක් ඔබේ නැගෙනම බලාගෙන මම මේ අතපොතුල කාලය ගත කරන්න. සකුන්තලා ඔය ලස්සන ඇස් දෙකෙන් මගේ මූණ දිහා බලාගෙන ඔය සිනිඳු දෙතොල් විවර කරලා මට එක සැරයක් ආදරේ කියන්න සකුන්තලා. මට දුෂාන්ත කුමරුනි. මට පුරන්තක් කියන්නේ මගේ නැගිනියක් බලාගෙන අපේ පියාණන් නැවත වතාවක් අසපුට ළඟා වෙනතුරු මමත් එක්ක හොඳින් ආදරෙන් ජීවත් වෙනවා කියලා මට පුරන් දෙන්න පුළුවන් ද දුෂාන්ත කුමරුනි. ඔව් සකුන්තලා මම ඔබට පොරොන්දු දෙනවා. ජීවිතයේ සතර කතරමද කවදාකවත් ඔබ අතරමං කරන්නේ නැහැ. හැමදාමත් ඔබ මාළකින් තියාගෙන ආදරෙන් සලකාගෙන මගේ අග්‍රමහිත්‍තිකාව කොට සලකාගෙන මේ අසපුතුල මා කාලය ගත කරන බවට ඔබේ හිසි අත තියා මා දිවුර පොරොන්දු දෙනවා සකුන්තලා. ඔතන දුෂාන්ත කුමරුනි. ඔබ මේ පිරිසුදු ආදරේ කියන වචනේ මට පැවසුවට පස්සේ මට හරියට ඇතුණි අන්ධකාර රාජ්‍යයක සචලෝ මගේ හදවතට ඔබ මිලිපාරක් වුණා කියලා දුෂාන්ත කුමරුනි. සකුන්තලා හැමදාමත් පහනක් ලසින් ඔබ ආරක්ෂා කරගෙන ඒ පහනේ දැල්ල නිවි නොදොත් හැමදාම ඔබ මාළකින් තියාගෙන මගේ ආදරවන්ත ලෙසත් මගේ අග්‍රමහිත්‍තිකාව ලෙසත් සලකාගෙනම හැමදාමත් ඔබ ළඟින් ඉන්නවා. ඔබට මාව විශ්වාසයි නේද සකුන්තලා? මට විශ්වාසයි දුෂාන්ත කුමරුනි. සකුන්තලා එහෙමනම් ඔයා මම ඔයාගේ මගේ හිතේ තියෙන ආදරේ සිනහත දයාව කරුණාව මම ඔයාගේ කරට පුදුරාම එහෙම කියන්නේ. මේ අහන්නකෝ දුරසේ සුදු පෙම් වලා කඳු මුදුනේ යටි තරපිනා අත දිහදක් මෙසේ එක් වෙලා සඳකන් ගලනා මේ රාත්‍රියේ ඔබ ප්‍රේමවතී අයි මාසේ විලුවේ වසන්තේ Thank you.
මේ මාගුරේ ඉන්න පුළුවන් නේ. ඔයා මගේ නේද සතුටුලා? මනුෂ්‍ය ගොල පල්ලෙහා ඉන්න කියපු මනුෂ්‍යයා මොන ඒකටද දුවකට ගලරුට ආවේ කුමාරවන්ත හරි වැඩේනේ. ඇයි මොකද උනේ පියා ඩැටි උඹ බලන්න ඕන කිව්වනේ. ඔව් ඇටි උඹ පෙන්නන්න එක්ක. ප්‍රියමදාට ඇටි හුබ්බ පෙන්නවද ඔව් එනකම පෙන්නවා වගේ. ඒක තමයි ප්‍රියමදා නිකන් දුබුක් වෙලා වගේ ඉන්නේ මේ එකතකින් ආපු එකත් හොඳා ඔව් කුමාරවන්ත. මේ සකුන්තලා ඔයා මෙහාට එන්නකෝ රාගාකාරිය මම තීරණයක් ගත්තා අර මොකද්ද කුමාරවන්ත? මම සකුන්තලාව ගහන්දරුවෙක්කට විවාහ කරගන්න තීරණය කළා අපි නම් තීරණය කර කර හිටියේ නෑනේ. අපි නම් ගමේ ගොඩේ කෙරෙමට විවාහ වුණා. මොන කෙරෙමේට ගමේ ගොඩේ කෙරෙමට. මොකද මිනිස්සේ ගමේ ගොඩේ කෙරෙමේ කියන්නේ ඒක දන්නේ නැද්ද? මම දන්නවද ගමේ ගොඩේ කෙරෙම කියන්නේ උදේ ආම්බෙලා කතා කරුවා ආවදා අතුම්පත දුන්නා. අනෙන් ප්‍රයෝජනයක් කරන රෑ බලලා ගියා. කෙටි ඒක ඉවරයි වියදම් ප්‍රශ්න මොනවද නැහැ. ෂා නැති මගේ මොන හරි කෙරෙන්න එහෙම තියෙනවද කෙරෙන්න තියෙන මේකේ කුමාරයන්වන්ද. ඔව් එදා ඉඳන්ම වහන්දලා යටත් පහ දේවකයා මන්නේ. ඒ හින්දා පුතුමා අපේ ගෙදරට ගිහින් අම්මටයි අප්පච්චිටයි කියන්න මම මේ විදිහට කාන්තාවත් සමග විවාහ වුණා. ඒ හින්දා පෙරහැරවල් එපා කියන තොරන් එපා කියන උත්සව මොනවත් එපා කියන්න. ගෙදර තියෙනවා බක්කි කරත්තේ තාත්තා රැඳන් ඉන්න කියන අම්මට තල්ලු කරන් ඉන්න කියන අපිට නෑ. දැන් එතකොට ඔබේ කර්ම කාරණා කරන ඔබේ ගෙදර යන්න මම ඔව් කමන්නේ අපි. මම මේ රටේ මහිසාක්ගේ රාජකුමාරයෙක් බව ඔබ දන්නේ නැද්ද ඔබ කවුද මගේ රටා රාජාන තාතාතාරි ඔබලා දෙන්න ගාන්ධර්වකමට විහරණාට මම සකුන්තලා ගාන්ධර්වකමට විවාහ කරගෙන අපි දෙන්න අසපුතුල සතුරුන් ඉන්න විදිහ දන්නවද නෑ දන්නේ. අපි දෙන්න මෙන්න මෙහෙමයි ඉන්න අහගන්න රතාචාර්ය එක ඉත්තේ මල් මෙන් අපි පිපිලා අපි එහෙම නෙමෙයි. අපි නම් එක ඉත්තේ පොල් මෙන් අපි පැසීලා. එතකොට අපි දෙන්න
එක විටදිම පරවී බිම වැටිලා. අපි ඒව නෙවෙයි. අපි නම් එක විටදීම කුරුවල් වී බිම වැටිලා. අපි ඒව. එතකොට අපි දෙන්න රැන ගිරා ජෝඩුවමෙන් පියඹලා. අපි ඒව නෙවෙයි. අපි නම් කලවැද්දෝ ජෝඩුවමෙන් යබලා. අපි ඒව. එතකොට අපි දෙන්න ඈත තියෙන තුරු වදුලක වසාලා. ඔච්චර දුර යන්න බෑ අපිට නම්. අපි නම් අර අතන තියෙන පොල් බෙනේට රිංගලා. රාජාචාර්ය හරි පොඩ මෙහාට එන්න. මර වන්ද. මේ අපි රාජමාලිගාවෙන් එනකොට පියාණන් අසනීප තත්ත්වෙ නේද හිටියේ? ඇත්ත. ගිහිල්ලා බැලුවොත් නේද හොඳ? හැදිච්ච දෙමව්පියන්ගේ හැදිච්ච දරුවෝ කියන්නේ ඕන් ඕකට. තමන්ගේ දෙමව්පියන්ට අසනීපයක් කරදරයක් නම් දරුවෝ ළඟ ඉන්න ඕන. අනිවාර්යයෙන්. ඒකට බය වෙන්න එපා. ඔබතුමා ඒ ගමන යන්න මම මෙව බලාගෙන මෙහෙට වෙලා ඉන්නවා. නෑ මේ ගමන යන්නේ මම නෙමෙයි. එහෙනම් මේ ගමන යන්නේ මගේ හිත මිත්‍ර මහාමාත්‍ය රතාචාරි. රතාචාරි රාජමාලිගාවට එනවා. මම ප්‍රියම්වදයි සකුන්තලයි දෙන්න බලාගෙන මෙහාට වෙලා ඉන්නවා. ඉතින් අපේ අපච්චි අපේ ගෙදර කාටවත් එනයක්වත් නැහැ නෝද? හරි ඉතින් ඔබ අපේ සේවක. ඔබ ගිහින් මගේ පියාණන්ගේ අසනීප බලන්න තොරතුරු බලන්න වරේ. සේවකයට කියලා තාත්තට දරුවෙක්ගේ මේ තියෙන සෙනෙහස දෙන්න පුළුවන්. ඒකෙන් මට වැඩක් නෑ. මට ඕනේ ඔබ රාජමාලිගාවට යවන්නයි. මොකද ඔමෙන් දෙක් මට සකුන්තලයි ප්‍රියම්වදයි දෙන්න දෙපැත්තෙන් තියන බලන්න හිටියේ. සකුන්තලයි පියන්වදයි දෙන්න දෙපැත්තෙන් තියාන බලාගෙන ඉන්න නේද? ඇයි? ඕවට තමයි කියන්නේ කුමාරයන් වහන්සේ නරි නාකි වෙනකොට කුකුල්ලු අප්පුඩි ගහනවා කියන්නේ. හරි ඉතින් ඔබ බලන්න මම සකුන්තලයි ප්‍රියම්වදයි බලා ගන්න. නෑ ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. දැන් ඔබට තියෙන ප්‍රශ්නේ ප්‍රියම්වදා මල්ලඟ දාලා යන්න බැරි එක. ඒකමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් මනුස්සය මම ප්‍රියම්වදා ළඟින් තියාගෙනම බලා ගන්නවා. මන් දන්නවා ඒ කන්නේ මේ 10 3 වටේට තියලා බලාගෙන ඉන්න කියලා. ඒකනේ මටත් තියෙන ගැටලුව. ඉක්මන් කරලා යන්න ලෑස්ති වෙන්න. මට පියා මෙහෙම ගිනි කෙටි දෙන්න ඔය හදන්න මූණ ලං කරමු. වැඩිමයි නේද කුමරු. ඔච්චර ගිනි කෙටියක් නේ දුන්නද? නෑ නෑ කොච්චි වෙනන්නේ ඉතින්. මේ යන්න කියනවා නේද? එතකොට මොනවද බලන්න? අම්මෝ බලන්නම වැඩි. අපේ පොරේ බලන්නම ජෝඩු නැද්ද සකුන්තල. ඒක තමයි ඇත්ත එක මෙහෙම කර කර බලන්නේ. බලන්නම වැඩි. හරියට අස්තකරත් එක හැප්පුණ හැටි හුඟෙක් වගේ. අපේ ඌව පේනවනේ අර ලස්සන තරදම වාක්‍ය කරත් එක නාකි ගොනේ පැදලා බලන්න. මේ අපි අනික ඕපාදූප හොයන්නේ නැද්ද සකුන්තල? අනික සකුන්තල ඌව කොහොමවත් හොයන්නේ නෑ අර ගිහිල්ලා රටේ බලන්න අර ආයේ ඕපාදූප කිව්වොත් මොනවද ඉතින් මොන්දට ආයේ මේ යන්න වෙනවා මේ ඔය අයියෙන් අඬන්න මොකද රතාචාරි මොකද ඔය? මොකද මිනිස්සු මොකද යන්නේ? ඒ යන්න පාලු කියොත් මැරෙනවා. ඒකද ඔය? ඉතින් ඔය මැරෙද්දී උඹ ඵලයක්. කට පඩු තියෙනද මම යන්න කියලා. මොකෙද පාඩුනේ මැරුණා අපිට පාඩුනේ. මට ඔබ ගන්නට නැහැ කිමක් කළා යන්න ලෑස්ති වෙනවා. ඒක හරියන්නේ නැහැ. කුමාරයා වහන්සේ ඇයි? ඔබතුමා මේකට නම් කැමති ඒ වෙනවා. මොකද්ද? මේ බයින් යන අපි දෙන්නම මාලිගාවට යනවා. වෙන්නේ මොනවටද එහෙම? එහෙ යන්නේ එක්කනයි. ඒ යන්නේ රතාචාර්ය විතරයි. රතාචාර්ය ඕ නාස්තික කැඩේ. රාජාන නාස්තික පරිස්සමට. යන්න ලෑස්ති වෙන්න. එතකොට ඒකත් දෙපාදු. හරි කොහොමද? කුමාරයා වහන්සේ මොකක්ද ඊළඟට? මේ කරන ඔබතුමා කැමති වෙනවාමයි. ඊළඟට මොකක්ද? ඔබතුමාට කියන්නේ වයින් යන පියයි යනවා මාලිගාවට ඔබේ තනියට ඔබත් එක්ක මම මෙහෙ ඉන්නවා. පියම් මොනවටද යන්නේ? පියම් මොනවටද යන්නේ? රතාචාර්ය ඔගේ පියම් මන් දෙපියම් කරනවා. පියම් අරින්න මාලිගාවට පෙරයි. මේ මනුස්සර තියෙන බය පියම් මත මල්ලක දාලා යන්න බැරි. ඇත්තම තමයි. හරියන්නේ යන්න වෙනවා. එතකොට ඉක්මන් කරලා යන්න ලෑස්ති වෙනවා. නැත් වෙන ගාගෙන මොනවද ලේඩි කඩනවද? බලන්න හොරේ හරි. එපිකම් මෙහෙම කොහොමද අපි වහගෙන අරවා බලන්න. නලියනවා ගෑනුනේ. අර මොපාදූප කිව්වොත් නම් ඉතින්. අයියා ඉතින් එහෙම කියන්න එපා. බැල බැල මේ නංගිනේ අතර දෙකම එක ඒකේ හොල්ද. ගායි කූල් කරන්න ඕනේ නේද? ඔව් ඒක තමයි. එතකොට කියන්නකෝ. ජෝ මොයා යනවද කියලා. යන්න වෙනවා. ඉතින් අපි දෙන්නම යමු කොහෙන්ද? ඒ කිව්වා උන් නැද්ද දෙන්න. එන්නට යන්නේ තුමන් ඉන්න බෑ චෝ. කොර කොරන්නේ මං ගියා නොගියා වාගේ ආපහු වෙන්න. එතකොට රතාචාර්ය ඒ නැස් වෙනකම්. වෙලා යනවා ඉක්මන් කරන්න. මේ කියන්නකෝ එනකොට බලන්න මොනවද අරගෙන නැද්ද කියලා. ඔයාලට මොනවද ඕනේ නේද ගේට් කියන්න. ඔයා කියන්නකෝ බලන්න. ලොන්ත තෝ පාන.
එපා එපා. ඒක අපිරලා තියෙන්නේ. ගාන පකින්න. ඒ වස්පදේනේ. එහෙනම් මොනවද වදේ වුණා? එතකොට කොහේ එනකොට අටිකට හිමීට මට බිබික්කම් අරන් එනවද? මොනවද කිව්වේ? බිබික්කම් බිබික්කම් මං අරන් එන්න. මං අරන් එන්න ඉස්සෙල්ලා මෙයා දෙන්න හැදුවට ගන්න බෑ. නෑ නෑ කොහොම ඉන්නවා. එහෙනම් මං කියන්නේ එහෙනම් මගේ රත්තරන්ට මේ අංගෙම පිටයි. ඔයාට යකෝ නැගිටපිය රතා නැගිටපිය චික්කුතර මනුෂ්‍ය යකෝ තමන්ගේ ගෑණි තමන්ගේ ස්වාමියාට වඳිනකොට ඒ ස්වාමියා දන ගහලා ගෑණිට වඳින දිලිතක් තියෙනවද? දැන් මේ වැන්දේ? ඈ? දැන් වැන්දේ? මට මේක කියපන්. ඔබ පිරිමියෙක්ද? දන්නේ. ඈ? ඒක ඔබේ පිරිමිකම කොහෙද තියෙන්නේ? කුමාරයා මා දැක්කම කොහෙද? මගෙන් දහන්න. අනේ දැනුවත් කරන්න. යකෝ තමන්ගේ ගෑණි ඉස්සරහා ඉන්නකොට පිරිමිකම ටිකක් ඉස්සරහට දාන ඉඳපිය පිරිමි කාල. කපාගෙන යන්න ගියා. යන්න ලැස්තර එක මං කරනවා. එහෙනම් රත්තරන් මෙන්න අවසාන වතාව. අර ගෑණිගේ පස්සට වඳිනවා. යකෝ නැගිටපිය චික්කුතර. යකෝ පිරිමි ගෑණිගේ පස්සට වඳිනවා. තමන්ගේ ගෑණි මිනිහට වඳිනවද? මිනිහා ගෑණිගේ පස්සට හරි ඉස්සරහට හරි වැන්දාම යොමුතුමාගේ තම්බලා පොඩි වෙනවා. චික්කුතර යන්න ලැස්තර. එහෙනම් ගියා මං ගියා නොගියා වාගේ විජාට එන්න. ඔයා නිදා ගන්නකොට මේ අර අගුල හොඳට කඩ කරලා නිදා ගන්න. මං අර මේ අනුපිති පාර කැතිකොට හොඳට මුවහත් කරලා දීලා යන්න. නිදා ගන්න අතේ දුරින් තියා ගන්න. මොකද මේ දවස්වල කෙල්ලෝ ඉන්න කාමරවලට වටේට රැවුලක් තියෙන නහය නිකන් අර පොලොස් ගැටේ වාගේ එකෙන් එනවලු. ඒ හින්දා බැරි වෙලාවත් දොර ගාන වැහුනොත් අත ගාලා ගන්න කැතිකොටේ තරත් බරක් කරලා බෑගෙන වැහුනොත් මොකಾದ කියලා බලන්න එපා. වනලා දාන්න. පාර මෙතනින් පාර වනවන මේක වනන්නා වනවන පියම්මදා ඒ මනුස්සයා වැඩගත් රාජකාරී කටයුත්තකට මාලිගාවට ගියේ. මෙතන බොරු ටිකක් කෑකෝ ගහන්න එපා. ඒ අනුසුමන්ට ඉන්න බෑ කියන තේරෙන්නේ නැද්ද? මේ සකුත්තලා මෙන්න මෙයාට යථාර්ථය අවබෝධ කරලා කරුණු පැහැදිලි කරලා අතපොටෙක් ඉන්න මම යනවා. ඉක්මන් කරලා එන්න කිව්ව නම් කියන්නේ. බලපන් ඇත්තට මම නම් කවදාවත් හිතන්නේ නැහැ විදිහට හැදෙන්නේ කියලා. එන්න කිව්වන්ද? නෑ. සකුත්තලා ඔයා මෙහාට එන්න යට උඩ කුදියක් ගහගන්න තියෙන්නේ. යකෝ ඒකේ පුදුම කනකොමක් නේ තියෙන්නේ. කියන්න නාට පස්සේ ඔය සේරම කියනවා. ලොකු බයක් දැනෙන සකුන්තලා ප්‍රියානන්ගේ අතරිප තත්ත්වය මොකක්ද කියලා මට හිතා ගන්න බැරි වෙනවා. ඒකත් මේ චාන්ත කුමුරුනි අපි පියානෝ මෙච්චර කාලයක් වෙනවා අපි දෙන්න තනිකල දරා ඉඳගෙන මොකද මේ මිනිස්සයා නාවි කියන කාර බලන්න ප්‍රියම්බදත් රතාචාරණ නැති නිසා දුකින් කල්පනා වෙන්නේ. කන්නේ ඉන්නේ බලාපොරොත්තු තිබලාකුනේ. ප්‍රියම්බද රතාචාරයට ගොඩක් ආදරේ වගේ අනේ ඇවිල්ලා ඒක නේද? එහෙම තියෙද්දොත් එතකොට මේ මිනිස්සයා මොකද මෙච්චර කල් නාවි කියන කයි මම මේ කල්පනා කරන්නේ. චාන්ත කුමුරුනි ඒ මොකද? ඔය ප්‍රියම්බද මෙතන හිටපු. නැගිටපිය තක පුණක් කරගෙන නැගිටපිය. මේක මෙතන ආනානාටික පුණ පෙන්නන්න ආවා. මම මේ රාජමාලිගා තොරතුරු මේක මෙතන ඉල්ල ආනානාටික පුණ පෙන්නන්න. ඔබ දෙපළ සාකච්ඡාවක ඉඳ කරදර කෙරුවේ නැහැ ඉතින් හොඳ නැහැ. මේ එයාට වරේ. මොකද පියනන් අසනේ පතක්කේ. ඕ කතාවෙන් ඒකත් අමතක වෙනවා. මොකද පියනන්ගේ තත්ත්වය දැන්. ඔබතුමාට කියන්නේ මේ මිනිස්සු මගේ කන් දෙක යනවා මට විතරක් ඇහෙන්නේ හිමින් කියපන් සකුත්තලට ඇහියෝ. හරි ඔබතුමාට ආයෙත් පිටරට බහෙන්න කෑ ගහනවා. හිමින් කියපන් මට ඇහෙන්න. උයි මිනිස්සු ඇහෙනවා. කාර්ද මිනිස්සු අංග්‍රේසි වල තේරෙන භාෂාවෙන් කියපන් කොයි. මිනිස්සු මම ගොළුෙක් නෙමෙයි මට හොඳට කතා කරන්න පුළුවන්. ගොළු භාෂාව නෙමෙයි කට ඇරලා කියපන්. ඔබතුමාගේ පියාණන් අසාධ්‍යතාවත් ඉන්නේ කියලා එතුමාගේ අවධානය කැමත් ඔබතුමා බය දකින්න එක කියලා වහා මාලිගාවට එක්කගෙන ඔබ දුෂ්මන්ත රාජමාලිගාවට එන්න කිව්වා. යන්න කිව්වා. මේ දුෂ්චන්ත කුමරුනි මේ සකුත්තල රස්නම් කුමරුනි නෑ මේ මොකොත් නෑ සකුත්තල. නෑ තියෙනවා මොකුත් නැහැ කියන්නේ. අට බබා මිනිස්සු නෑ මේ සකුත්තල මේ පොඩි දෙයක්. පොඩි ඕම් දරු
තාත්තා මැරෙන්න බණ අදින මේක පොඩි දෙයක්. සකුන්තල මට ප්‍රසන්නක කුමක්ද කියලා. මට ඉක්මනින් ආපසු රාජමහල්ගාට යන්න ඕනේ. මට යන්න අවසර දෙන්න සකුන්තල. අනිත් චන්ද කුමරුනි මට කොහොමවත් ඒකට නම් අවසර ලබා දෙන්න බැහැ චන්ද කුමරුනි. එහෙම කියන්න එපා. පියාණන් ගස්තරින් පත අත්තේ ඉන්නම වැඩි වෙනවා. තව අවසන වතාවට පියාණන්ට මාව බහැදක් ඉන්න ඕන. ඒ නිසා මම ඉක්මනින් දැම්ම ආපසු යන්න ඕනේ. මට යන්න අවසර දෙන්න සකුන්තල. චන්ද කුමරුනි ඉතින් මුලින්ම ඔබතුමා ප්‍රකාශ කරන්නේ මොන හේතුව නිසාවත් මම තප්පරයකට තනි කරන්නේ නැහැ නේද චන්ද කුමරුනි. මේක රාජකාරී පිළිබඳ ප්‍රශ්නයක්. අනේ මට අවසර ලබා දෙන්න බැහැ එහෙම කියන්න එපා සකුන්තල. මට අනුකම්පා කරන්න. මම ඉක්මනින් කියලා ඉන්නවනේ පස්සේ මම ආයෙත් ඔබ බැලීමට මේ අසපොට එනවා. මම කවදාවත් ඔබ අමතක කරන්නේ නැහැ සකුන්තල. පියාණන් අසුබුඩ ළඟ අහලතුරු මාව ළඟ ඉන්නද චන්ද. මට ඔබේ පියාණන් ඉදිරියට එක්ක ඉන්න බෑ. මට ඉක්මනින් යන්න ඕනේ. අනේ බැහැ චන්ද කුමරුනි. මාව තනි කරන්න එපා චන්ද කුමරුනි. සකුන්තල ඔයාට ওই තරම්ම අවිශ්වාසද? අවිශ්වාසයක් නෙමෙයි චන්ද. සකුන්තල ඔයාට ওই තරම්ම අවිශ්වාස නම් ඉන්න. මෙන්න මේ මා අතපැලඳි පේරස් මුදුව කෝ දෙන්න. මම ඔයාගේ ඇඟිල්ලෙහි පළඳන්න. චන්ද කුමරුනි. මෙන්න මේ ටිකත් හොඳට මතක තියාගන්න. සකුන්තල මේ මුදුවේ තියෙනවා ගල් වර්ග 9ක්. ඔයා දවසට එක ගල ගහන ගයින් අවසාන ගල ගහින විට මං අනිවාර්යෙන් ඔයා ඉදිරියේ පෙනී සිටිනවා සකුන්තල. චන්ද කුමරුනි ආදර කරලේ ආදරේ අවසාන මුදුකට සීමා කරන්න එපා චන්ද කුමරුනි. සකුන්තල චන්ද කුමරුනි. මට යන්න ඕනේ. මට යන්න අවසර දෙන්න සකුන්තල. කතාචාරි ඒ මිනිස්සු මොකද? මේ මට දෙන්න කර පීරිස මුද්දා. මොන මුද්දා? පීරිස මුද්දා දැම්මු. කොහෙද පීරිසි මුදු තියෙන්නේ? මං අතේ දුබු පීරිසි මුදු සකුන්තලගේ ඇඟිල්ල පැලදුවා. මට වෙන මුදු නෑ ඔබට දෙන්න. දැනගන්න බෑ තව එකෙක් ඉන්නවා කියලා මේක එකතු කරනවා. ඔව් දාන්න අත මොකටද මගේ තාට ඔන්නෝයි දින දෙයක් දීලා ප්‍රියමදාට ඉක්මන් කළා යමයි යන්න. ඔයාට ජෝඩිතා මුද්දා කොන්නේ. ඔයා දාගන්න මේ යටමාලි. නවතකට එක ඇටේ ගාන ගයින් අවදාන ඇටේ ගයිනකොට මං ඔයා ළඟ එනවා. ඔය ඇට වැඩි. ඇට හදිස්සියට තාතාචාරි එවනම් අපි යන්නේ ප්‍රියමදා අඛණ්ඩව පිරිසික හොඳින් ආරක්ෂා කරගන්න ඔබේ පියාණන් දෙතේ. අපි යනවා සකුන්තල. ජය ශ්‍රී සකුන්තල. ජය ශ්‍රී. චන්ද කුමරුනි. දුන්මන්ත ආහෝ කිවදෝ වකවානු තුළ එනමේ කන්න තාපසතුමාගේ අසපුවට මේ හිමාල වනයේ සරිතන්න ගුරුවාසිෂ්ඨ පිළිතුවර කන්න තාපසතුමා පැහැදීමට මේ අසපුව කරා ළඟා වෙනවා. ගුරුවාසිෂ්ඨ ඉල්සු කියන්නේ බලනතු බල සම්පන්න ඉල්සුවරේ. එනම් මේ ගුරුවාසිෂ්ඨ ඉල්සුවේදී කන්න තාපසතුමාගේ අසපුව කරා ළඟා වෙනවා. ගුරුවාසිෂ්ඨ ඉල්සුතුමා වන මම මේ යන්නේ කන්න තාපසතුමාගේ අතපොටයි. ඉක්මන් කරලා යන්න ඕනේ. කන්න තාපසතුමා අතපොටවල සිටිනවා. පොඩ්ඩක් කතා කරලා බලන්න ඕනේ. සකුන්තලා පියම්බදා මේ කතා කරන්නේ ගුරුවාසිෂ්ඨ ඉල්සුවරයා. මම කතා කරන්නේ මොන්ට නැතිනවද නැතිනම් නැතුනාසේ ඉන්නවා. සකුන්තලා පියම්බදා මේ කතා කරන්නේ ගුරුවාසිෂ්ඨ ඉල්සුවරයා. වෙනද මම මේ අතපොට ආපුවම මගේ පාදවල මාවටේන අසු පනවල පිළිගන්න මම අද මගේ ප්‍රමණීම අවතක්තිරට ලක් කරනවානේ. මේකට හේතුව යමුනාවේ අගරජ දුෂ්මන්ත රාජකුමරුගේ පැමිණීම වෙන්නේ. සකුන්තලා පියම්බදා හොඳයි. මට මේ කරපු මගේ කුටිකමට මම සකුන්තලා නුඹට කලින් පාඩමක් උගන්වන්නම්. ඊට පසු සදා කාලිකවම දුෂ්මන්තක සකුන්තලාව අමතක වේවා. සකුන්තලා
මම සෑහෙන වෙලාවක් නුඹලගේ අතපී දොරකඩට ඇවිල්ලා. මේ ගුරු ආශිර්වාද කියන්නේ බලකතුම් බල සම්පන්න ඉර්ෂ්‍යෝරය පාව නුඹලා නොදන්න හිද? මාතර පුරාසල් තෙසිතුමනි උපවාසය විලා කතා කරන අපිට එන්නේ ඉසිතුමනි. මම සෑහෙන වෙලාවක් නුඹලට කතා කළා. නුඹලා මගේ කතාව නැතුණාසේ සිටියා නේද? අනේ නෑ වැරදක් වුණා එකවරකට හසල සමවිල්ලා දෙන්නේ. මට මේ අවනම්බුවට අපකීර්තියට මම නුඹට සාප කරනවා. මීට පසු දුස්මන්තට සකුන්තලාව ආගත කලේවා. අනේ ඉසිතුමනි මට වගේ සාකච්ඡා කරන්න බෑ ඉසිතුමනි. මට ඒ සාපි ටික ලිහිල් කරලා දෙන්න ඉසිතුමනි. මොනව? සාපි ලිහිල් කරලා දෙන්න. සාපේ ලිහිල් කරලා දෙන්න? ඔව් ඉසිතුමනි. ඇයි ලිහිල් කරලා දෙන්න කියන්නේ? මම මේ විදිහට පැවසේ ඉසිතුමනි. දුෂ්චන්ද රාජ කුමරුට දාව මම කුසෙන් තාපිට පිළිදෙද. මොනව? ඔබ දුස්මන්ත රාජකුමරුට දාව මව් පදවිය ලබලා? ඔව් ඉසිතුමනි. සකුන්තලා මේ ගුරු ආශිර්වාදයේ සාප බොහොම බලවත්. ඒවා වෙනස් කරන්න බෑ. කමක් නෑ. මම ඒ කුසේන දරුවා වෙනුවෙන් මගේ සාපේ ටිකක් මම ලිහිල් කරලා යන්න. මට කියන්න දුස්මන්ත කුමරු අසොබ්බියෙන් පිටත් වෙන අවස්ථාවේ ඔබට මොනවා හෝ දීලා ගියාද? ඔව් ඉසිතුමනි මේ බලන්න එතුමගේ අතේ තිබුණ පේරස් මුදුව මගේ අතට පලන්දලා තමයි මෙතනින් පිටුලා ගියේ ඉසිතුමනි. හොඳයි සකුන්තලා. එහෙනම් මම මගේ සාපේ ටිකක් ලිහිල් කරලා යන්න. මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න. යලි කවදා හෝ දුස්මන්ත කුමරට සකුන්තලාව මතකෙට නැගෙන්නේ. ඔය පෙරස් මුදුව දුස්මන්ත කුමරුගේ අතට ගොස්. ඒ දුස්මන්ත කුමරුගේ නෙත ගැටුණු දාට පමණයි. එසේ දුස්මන්තට සකුන්තලාව අමතක වේවා. දුෂ්මන්ත ආහෝ කිසනෝ මගේ දුව සකුන්තලාගේ කටහඬ නේද ඇහෙන්නේ? මම අපේ නැති අවස්ථාවේ මොනවද සිද්ධ වෙලා තියෙන්නේ? දෙයනේ මගේ දරුවා දුකින් නේද ඉන්නේ? යන්දෝනේ කුත්තලම සකුන්තලා මගේ පුතේ සකුන්තලා අයි මගේ රත්තරනේ මගේ පුතා නන්නේ පුතේ පියම්බදා අයි මගේ පැටික්කි අක්කන්ඩි නොකා නොබී මේවා නන්නේ අක්කිට මොනව අතනීපයක්ද? පියාණනි අක්කන්ඩිගේ මහල බලවන්න නේද හොඳ පියාණනි. සකුන්තලා මගේ රත්තර පුතේ තාත්තා කෙනෙක් හැටියට මට දරුවෝ අඬනවා බලන්න බෑ පුතේ. මගේ පුතේ කියන්න. ඇයි මගේ පුතා මෙහෙම නොකා නොබී අනන්නේ මගේ රත්තරනේ? අපේ පියාණනි මම මේ කල්පනා කළේ මම පියාණන්ට මේ කතාව කොහොම පවසන්නද කියලා පියාණනි. සකුන්තලා නුඹලා පුංචි කාලේ ඉඳලා නුඹලගේ කැතකුණු අත ගාලා නුඹලා මේ තත්ත්වෙට ගේන්න මම බොහෝ දුක් ගැට විඳා පුතේ. ඒක දන්නවා පියාණනි. අම්මා කෙනෙක් නැතුව ගැහණු දරුවෝ දෙන්නේ හදනවා කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයි පුතේ. ඒත් මගේ හැම දෙයක්ම යුතුයකමක් වශයෙන් මගේ දරුවෝ වෙනුවෙන් මගේ ඉස්ත කළා පුතේ. ඒක දන්නවා පියාණනි. අම්මගෙන් ලැබෙන සෙනෙහසත් නෝඩු මගේ පියාණන් අපිට ලබා දුන්න කියන දන්නවා පියාණනි. මේ ලෝකේ ජීවත් වෙන අම්මාවරු පියවරු තම දරු පැටව කුරුළු පැටව වගේ කිහිලි ගහගෙන දරුවන් අතීමිත සෙනෙහසක් ආදරයක් දක්වමින් ඒ දෙමාපිය දරුවා හදන්නේ පුතේ. ඒ වගේ මාත් මේ වනාන්තරේ නුඹලා බොහොම දුකින් හදාගත්තේ සකුන්තලා. ඒ මගේ පුතාට තාත්තට කියන්න බැරි දෙයක් තියෙනවද පුතේ? පියාණනි මගේ හදවතේ කොතනකවත් යන්න දෙයක් නෑ පියාණනි. මම මේ කල්පනා කළේ මේ කතාව මගේ පියාණන්ට පැලසුවට පස්සේ මගේ පියාණන්ගේ ජීවිතේට මොනවා හානියක් සිද්ධ වෙයි කියලා පියාණනි. පුතේ දරුවෝ වෙනුවෙන් දෙමාපියන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. දරුවෝ වෙනුවෙන් දෙමාපියන්ට පුළුවන් තරම් උහුලන්න පුළුවන්. ඒ නිසා මගේ රත්තර පුතේ තවත් මගේ පාපු කනත්තට දුක් වේදනා නොදී කියන්න මගේ අපුච්චාය යනන්නේ මගේ රත්තරනේ. මගේ පියාණන්ට මම පවසන්න පියාණනි. කියන්න මයි පුතේ. ආදර පියාණනි මේ දික
ඔබතුමා නැති අපි සිද්ධ වෙලා තියෙනවා. මගේ පුතේ ඔබ මේ කරගත්තේ ආතාවන් වලට වහල් වෙලා ඒ ආතාවන් පතුපත ගිහිල්ලා අප්පනති දරුවෙක් කුකතල රුවාගෙන මොකද්ද මගේ පුතා මේ විදිහට මද වේදනාව මට මොනවද කියන්න මට තේරුන්නේ නැහැ පියම්බදා මගේ අපුච්චට බැරි වුණා දක්කන්දිව බේරගන්න මගේ පුතේ පියාණනි මට කිසිම තේරුමක් තිබෙන්නේ නැහැ පියාණනි සකුන්තලා දෙමෝපියෝනේ මේ ලෝකේ දරුවන්ට කරන්න බැරි දෙයක් නැහැ අම්මගේ පුතාට පොරොන් දෙනවා යමුනාගේ අගරද දුෂ්මන්ත කුමාරයා හොයලා දෙනවා කියලා ඔය ඇත්තමද මගේ පියාණනි ඔව් පුතේ අපි අදම යන්න ඕනේ යමුනා රටට අනේ අක්කා හැබැයි මේක දුෂ්කර ගමන අඟු හෙල් ගිනි සිකර ඇලදොල ගංගාව පව කරගෙන අපි පයින් යන්න ඕන පුතේ පියාණනි ඒ නිසා මගේ පුතාට මේ ගමන යන්න පුළුවන් මට යන්න පුළුවන් මම කොහොමරි ගමන යන්නේ පියාණනි පියම්මදා එහෙමනම් අපි දැම්ම යමුනාව බලා පිටත් එන්න ඕන එන්න මාපතුපතේ ගංගානම් ගංගා ගලන්නේ අජිරවති ගංගා ගංගානම් ගංගා ජලෙන්තකි සරුගුණති ගංගා ගංගානම් ගංගා ජලන්නේ අජිරවති ගංගා එන්න පුතේ මේ පැත්තේ ගංගානම් ගංගා ජලෙන්තකි සරුගුණති ගංගා ගංගානම් ගංගා ජලන්නේ අජිරවති ගංගා සකුන්තලා පියම්මදා පියාණනි මේ තමා මේ උත්තර භාරතයේ තියෙන පංච මහා නදීන් එක්තරා නදියක්. ඒ නමින් ගංගානන් නදිය. ඉඳහිට කඩා හැලෙන වර්ෂාව නිසා අද මේ ගඟෙහි ජල පහර ටිකක් සැරයි. ඒ වගේම ජල පහර ටිකක් පොර වෙලා. සකුන්තලා අයි මයි පුතා වතුර දිහා බලන කල්පනා කරන්නේ පුතේ. පියාණනි මම මේ වතුර දිහා බලන කල්පනා කළේ මෙන්න මේ ගංගානන් නදිය ගිය දෝතක් ගොන්න මගේ හිතේ ලොකු ආසාවක් පියම්මදා අපි අකණ්ඩිගේ ආසාව විශ්ල කරන්න ඕන පුතේ. දැම්මම ඉන්න මම දැම්ම මේ කන්තරට වහින්න. කොහොම ඉන්න සකුන්තලා. හරිසෙම පියාණනි ඉන්නම ඔව් පුතේ දෙන්න මයි පුතාට පුතේ සකුන්තලා. ප්‍රතිමින් ඔතන ඉලෙතනෝ බලන්න මයි පුතේ හිමින් පයින්. එන්න මගේ පුංචි පැටික්කෙත් පුතේ. හරි පහට එන්න. සකුන්තලා සීතල වතුර ටික නේද පුතේ? ඒක තමයි පියාණනි වතුර ටිකක් පීලා ඇඟපොත පොඩ්ඩක් තෙමා ගත්තාන් පස්සේ පිපාසය වගේ පුතේ විඩාවක් සම්පින්න. අනේ මේ බලන්නකො පියාණනි මේ නංගි වතුර ගන්නවනේ පියම්මදා පියාණනි ඒ පුතේ අනේ අර බලන්නකො අනේ ලක්ෂණ මාළු පිටේ කියන්නේ පියාණනි පුතේ එක මාළුවෙක් නෙමෙයි අර බලන්න පිටිපස්සේ පාට මාළු රංචුවක් එනවානේ. පියාණනි මට මාළු පිටේ කල්ල දෙන්නකෝ අනේ මයි පුතේ මේ වෙලාව මාළු වල්න වෙලාවක් නෙමෙයිනේ. අනේ පියාණනි අක්කන්ට කියවන මෙන්න ටිකට 50 කල්ලා දීලා ඔන්න ඉතින් නෝට් කාඩු එනුම් පද කියනවා. ළමයි නැති අක්කා අක්කා නංගි කියලා මට වෙනසක් නැහැ පුතේ උඹලා මගේ ඇස් දෙක වගේ මන් දෙන්නට මේ තරම් ආදරේ. මගේ පුතාට මන් නිවාඩු මාළුවෙක් අල්ලා දෙන්න. පියොන්න පොරොත්තු දෙන්න මාළු පිටේ සකුන්තලා අපි එනම් මේ ගංගාවෙන් ගොඩට යමු. එතකොට තමයි අපි යමුනා රටට ප්‍රවිෂ්ඨ වෙන්නේ. එන්න මම ඉක්මනින් මේ කන්තරේ එගොඩට යන්න පුතේ. එන්න සකුන්තලා එන්න පියම්මදා. ආමෙන්. බලන්න ප්‍රවිෂ්ඨ වෙන්න. එන්න මගේ පුංචි පැටි. ඔන්න පුතේ දැන් අපි පාතියලා තියෙන ඔය කුතින දරුවගේ පියාවන යමුනාවේ අගර දුෂ්මන්ත කුමාරයාගේ රාජ්‍යයටයි. අදුමත් එමා ගත්තා නේද මයි පුතා? කමන්නේ පියා පුතේ අන්නර
කන්ද ගහටයි කොහොම ගහටයි අස්සෙන් පේනවද සත්මහලි පිරිතුයිතල් මන්දිරය අර බලන්න අර හෙලවෙන කොහොමත් අස්සෙන් අර පේන්නේ අක්කන්ඩිට මන්න වටා පුදුට පේනවා. සපුත්තලට පේනවද මයි පුතේ අර බලන්න හොඳට මේවා තියන්නේ අර කැන්ද ගහට එතන මෙතන අන්නයි අතේ ඔය තමයි පුතේ ඔය කුසේ ඉන්න දරුවගේ පියාවන යමුනාවේ අගර දුස්මන්ත රාජකුමාරයාගේ රාජමාලිගාව. තවත් අපිට ටික දුරක් යන්න තියෙනවා. මගේ පුතාට මහන්සි නෑ නේද? නෑ මට කිසිම මහන්සියක් නෑ. එහෙනම් අපි ගමන් ආරම්භ කරමු. අපි ඔබේ ගංගානම් ගංගා ගලන්නේ අචිරවති ගංගා ගංගානම් ගංගා ජලින් කැටි සරුපොනති ගංගා යමු පුතේ ගංගානම් ගංගා අචිරවති දුස්මන්ත රාජකුමාරයාගේ රාජ්‍ය මාළු විකුණා ජීවත් වෙන ගිරිගෝරි සම්පාර මුදලා උදෑසනි මාළු පෙට්ටියක් අරගෙන විසී මාළු ඉලදාමට මාළු හරි හොඳ මාළු මේ හොඳ මාළු රයිස් හොබලාව ආල්මැස්සුවන් මිලාව මාළු ගබදුව මාළු තවත් මාළු කූරේ දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා මේකක් ඉක්මන් කරලා විකුණගෙන අවසර ගිහින් රාකට්ටක්කාරී ගහලා ටිකක් ඉන්න වෙනද නම් මාළු ගන්න එක්කන දෙන්න එනවා බලමු තව ලොකු මාළු කූරේ දෙන්නයි තුන් දෙනයි ඉන්නේ ගිරිගෝරි සයියා ඉන්නවා වගේ මට හොද්දට මේ මාළු ටිකක් ගන්න පුළුවන් යන්න ඕනේ ඉක්මන් කරලා බලන්න ගිරිගෝරි සයියා කවුරු මනුස්සයෝම මම මේ අල්ලපු කමේ ගිරා ගිරිගෝරි සයියා මොකද කියලා හදිස්සි මේ පැත්තේ මේ ගිරිගෝරි තයියේ හීමාළු තියනවද? හරි වැඩේ නේ ගිරා. හීමාළු නම් තිබ්බා. උදැනක්කම ඉවරුණානේ. අප්පච්චි ගෙදර ගිහින් ඉවරයි. අයි මොකද කියලා හදිස්සි හීමාළු මේ ගිරිගෝරි තයිය අපේ ගෙදර මායියට හීමාළු කණ්ඩ හිටිලා. ඉතින් හොද්දට හීමාළු ටිකක් හොයාගන්න කියලා ආවේ ගිරිගෝරි තයි. හරි වැඩේ. අවසාන මාළු ටික මන් දෙමිස්සට දීලා තමයි මේ පැත්තට ආවේ. අනේ මන් දෙන ගෙදර ගිහින් ඉවරයි. අද ඔගේ හීම්මල වරන් ගෙන නැත්නම් මගේ අතපය හතරත් එක කලවනවා. ඔගේ ගෑණියක් නෙමෙයි යක්ෂණියක් ගිරිගෝරි තයි. හරි තිගිරා. නැති හීම්මල මම ඔබට කොහොමද දෙන්නේ? හැබැයි මට මෙහෙම කරන්න පුළුවන්. ලොකු මාළුවේ කොමට හීම්මට කපලා දෙන්න පුළුවන්. අනේ වැඩක්. ඔගේ ලෝකේ වටාගෙන ඔගේ හීම්මලුමයි ඉල්ලන්නේ. හැබැයි තිගිරා ඉතින් ඕන්න මට ඉතින් මේ වැඩේ කරලා දෙන්න පුළුවන්. ඔගොල්ලෝ එතකොට ඔබේ මායිය හැමදාම හීම්මලු ඉල්ලයි. එහෙනම් ගිරිගෝරි තයි මෙහෙම කරන්න. මාළුවගේ ඔළුවයි වලිගේ අයින් කරලා මට මැද කෑල්ල කපලා දෙන්න මැදට. හරි. ඉතින්කෝ මං ගානට වැඩේ කරලා දෙන්නම්කෝ. ඔබේ මායියාගේ වැඩේ කරෙන්නත් ඕන මගේ වැඩේ කරෙන්නත් ඕන. ඔබට මං හීන්වට මේ මාළුව කපලා දෙන්නම්. ඔබට ගිහින් උඩට තුන පාවිලා දීලා ඔබේ මායියාගේ කුටියෙන් බේරෙන්න. මෙන්න ගනි. අරගෙන මේක ගිහිල්ලා ඔබේ මාළු ටික මායියට දීලා දීපන්. හරි. එහෙමනම් ගිරිගෝරි සයි මාළුව කැල පොඩ්ඩක් මේ බණන් අතර තියාගත්තා නං මාළු කැල පොඩ්ඩක් බලන්න ඕනේ මාළු කට්ටක් අප්පා බීයක මුද්ද මේක කොහෙන්ද මාළු කැලට ඉක්මන් කරලා ඉනේ ගහ ගන්න ඕන මේක ගිරා මොකද්ද මේ ගහගත්තේ ගිරිගෝරි තේ මම එනකොට කකා බුලත් දෙටේ හතරේ වංගෝ මම යනවා ගිරිගෝරි තේ මම යනවා ඔහොම නෙවතිය මගේ ඇඟිල්ලේ තිබු මුද්දෙල්ල වගේ මාළු කෑල්ල. ඔම මුද්ද අරන් ඉනේ ගහගත්තා නේද? අනේ ගිරියොතයි මම මුද්දක් දැක්කෙත් නැහැ මම මුද්දක් ගත්තෙත් නැහැ. වැඩි හරියන්නේ නැහැ. කකුල් දෙකට මැදලා දැන් ඉතින් දුවන්න තමයි තියෙන්නේ. ඔයකට දුවන්න තාන්නේ? දුවලා බේරෙන්න. මගෙන් දුවලා බේරෙන්න නේද? මගෙන් දුවලා බේරෙන්න. මේක මොකද? මේක කොහෙන්ද ගහට? අයියෝ! තමා කවුද? අයි තමාමට තමා කියන්නේ තමාමට තමා කියමු නිසා මං තමාට තමා කිව්වා තමා එතකොට තමා කවුද මං තමයි මේ රටේ රජුරුවන්ගේ මහත්තයා ඔප්පටි පසාන්න හතකට බුදුවන්න පින් කඳ පචා තෝගේ පසා තියාගේ තෝගේ පස්ස මූණේ වදියට යාපේ තෝගේ නම් මොකද්ද මම ගිරිගෝරි එයි තෝගේ පණ පලනවා ගිනි දේරම් පැත්තකට දාලා එක කිලක් දාලා ගිරිගෝරි නම එතකොට ඔබේ නම
නොගෙන මේක. මේකගේ හොරතරේ. මං අල්ලපුවා මේ ගිරා. ඒක කියන්නේ තෝච්චර නෑ අපරුනේ. ඊලා. කොහොමද කියනවා? ආ තියෙනවා. යාගේ මොකක්ද සිද්ධ වුනේ? මම විකුණන්නේ මාළු. ඔව් මම විකුණන්නේ මාළු. මගේ රස්සාව මාළු වෙන දාම. ආ. මම විකුණන්නේ මාළු. එතකොට අන්න මාළු මං විකුණනවා. ඇහුන්නේ. මම විකුණන්නේ මාළු. එතකොට අන්න මාළු මම විකුණනවා. මට මේක කියපන්. මාළුව කපලා ලෑල්ලේ තියලා ඔබ මාළුව විකුණනවද නැත්නම් ඔබව කපලා ලෑල්ලේ තියලා මාළුව තෝම විකුණනවද? මම විකුණන්නේ මාළු. එහෙනම් ඇති. එතකොට ඉතින් මාළු මම විකුණනවානේ. මේ වරේ. ඇයි? ඔබ විකුණන්නේ මොනවද කිව්වේ? මාළු. මාළු විතරයි මට කියන්න. ඉතින් යාපන්කෝ විතර. මං ගිරා. අල්ලපු ගෙදර. අපේ ගෙදර මායියට හී මාළු කන්න හිතිලා. තෝ කතාවද බැඳලාද? දන්නේ ගෑණියක් නම් ඉන්නවා. මේක දන්නේ මේකට කියන්නේ. මම ඌව දන්නේ අප්පා ඉතින්. එහෙනම් ළමයිනුත් ඇති. අහල පහල කට්ටිය නම් කියනවා අතේ ඇඟිලි ගන්නට ඉන්නවා කියලා අප්පා. අතේ දේනම තෝ නෙමෙයිද දන්නේ අහල පහල කට්ටියද කියන්නේ. මං ඉතින් ඌව දන්නේ නැහැ අප්පා මොකවත්. ඒක හිතාගත්ත එක ඒක තමයි තෝ මෑ කරල් පල්ලවා කිව්වේ. අඩේ දැන්වත් අර ගෑනිට වද දෙන්න තෝ මේ පන්සලට වෙලා හිටුවම. පන්සලේ තමයි ඉන්නේ දෙයියා. පන්සලේ ඉන්නවා තොට කොහෙද ආන්නේ ඔච්චර දරුවෝ. ඉතින් මම පන්සලේ තියෙනම කාලා බීලා ගෙදර එනවා පුතියන්නේ. ජෝක් එකකදී. අඩේ කාලා පන්සලේ රැ ඔතන රැට පන්සලේ ඉන්න බෑ අප්පා. මට ඉන්න බෑ. තොට මොනවද බැයියනේ. පන්සලේ ඉන්න බෑ. ඉන්න බෑ කියාපිය මොකක්ද සිද්ධ උනේ. මම ඔය ගිරාට මාළු කෑල්ල කපලා දුන්නා. හීමන්න දැන් ලොකු මාළුවෙක් හීමට කැපුවා. යපුවාද ලිව්වද? දෙනකොට ඇයි කොට? කොට දෙනකොට ආ මගේ අතේ තිබ්බු මුද්ද. ඔබතුමාට කියන්නේ අපේ අම්මා අපේ අපේ අම්මා තාත්තා අම්මට දාපුවා. අම්මා තාත්තලා අම්මා බර පැටලෙනවා අප්පා. දැන් ඔය මුද්ද අම්මා තාත්තට දාපේකන තාත්තා අම්මට දාපේක. අම්මා තාත්තට දාපු මුද්ද. තාත්තා මරනකොට මම මාපුට ගිල්ලට දැම්මා. අතෝගේ මාපට ඇකිල්ලද දැන්? අර මාළු කෑල්ල දෙනකොට මුද්ද ඇවිල්ලා ගියා මාළු කෑල්ලට. මට මුද්ද රන් දෙන්න පුරස්නේ මෙතනින් ඉවරයි. හරි ඔය මේටපන්. මේ වරේ. ඔබ මුද්දක් ගත්තද මුගේ? අනේ මුකෙත් ගෑවුත් ඔබ. अरे मुद्दत गत्ते ना मुद्दत गत्ते मगे मुद्दे बंगत्ते ना ඉතින් ගත්තේ නැත්තම් තෝ අඬන්නේ මොකටද? මම මේ හොරගන්න කරේ ඉන්නේ අප්පා මං ගත්තේ නෑ මුද්ද ඇහුන්නේ මොකද්ද කිව්වේ? ගත්තේ නෑ මුද්ද අප්පා දැන් කොහොම මුද්ද නැති වෙච්ච එක අඬන්න තෝරේ අඬන්න. කටවාන හිටුව හෙට වෙලා ඌ ගත්තේ නෑ කියන්නේ. ඕක ගත්තා මගේ මේ නේත්‍රා දෙක මෙතන තියෙන මේ නේත්‍රා දෙක දැක්කව මුද්ද ගන්න අයි තොට තව දෙකක් තියෙනවද බලන්න. ඈ මුද්ද රන් දෙන්න බෑ අන්න පායි වික් ගන්න එපා අයින් කරනවා හන්දියෝලින් ඈ. මේ වරේ. මම පුතේ කියපන් මුද්ද ගත්තා නම් දීපන්. මං ගත්තේ නෑ මගේ තාත්තේ මම කරනවා තොට මං ඈ. ඇයි කොහේ කොතක තාත්තා වෙන්න මං. ඉතින් පුතා කිව්වේ ඔතේ පුතා කියන ඔක්කොගේම තාත්තා මන්ද. කවුද දන්නේ තෝ මම වේලනම යාමයි. ඒක බලකෝ. දැන් මේ මුද්ද නැහැ. නෑ මම මුද්ද ගත්තේ ගත්තේ නෑ මං හරි. දෙන්න මම රාජමාලිගාව. අනේ මට බෑ යන්න බෑ මට හිගියෝ රජුරුවන්ගේ අරක මට තියෙනවා මට යන්න බෑ රජුරුවන්ගේ අරක මට තියෙනවා අනේ රජුරුවන්ගේ තොට තියෙන අරක මොකක්ද අනේ? උල තියෙනවා උල බය වෙන්න එපා. පරණ එක හදාන දාලා අලුත් එකක් ගෙනත් තියෙන්නේ. එහෙම ආය තියෙනවා විතරයි. ඒක තියෙනකොට අමාරුවක් නෑ නෑ දීප ගමන් මෙහෙම මතුවෙනවා. ආය නිකන්ම බැහැනවා ඒක. එහෙමද ඔව් ගම්මේක මාලිගාවෙන් එළියට යනකම් මේ ජයසුන්දර අයියා අර හරිය රන්දියෙ ඉන්නවා එහෙම අවසර යම් මාළෝ පා කීය වෙනව අප්පා අයියෝ ඒක තනටම වදිනවා මේ මාළෝ දුන්නා මම ඉන්නවද दुश्मन का राज मांगे दुश्मन का राज को वरे राजकारी निमक उमक अगक बुलक නැති राजकारी दुश्मन राज मालिगावे राजकारी विधि में කවුරු කරන්නද නැත් ජයස්ටි කොහොමද රටේ නාවක තතු හොඳයි අවතර හොඳයි. අර කන්දරු ජනතාවගේ ජල ප්‍රශ්න निराකරණය කරුවද අන්තරට අවතර
බට දාලා දුන්නා කටාල්ලන් බොන්න කියලා. දැන් ජනතාවට වතුර ලැබෙනවද? නෑ ගෑනු කටාල්ලන් ඉන්නවා වතුර එනකම්. බට විතරයි. බට තියෙනවා. එතකොට ඇලමාර්ගය ඉවර කරුවද? අපේ වවතර ඇල කපලා දුන්නා කටක් කපලා යන්න. අම්මට උඩු. දැන් කට කපලා වතුර එනවද ඇලේ? කවුද කිව්වේ? ඈ? කවුද කිව්වේ? ඒ කියන්නේ වතුර නෑ. එතකොට ඇල විතරයි. ඇල තියෙනවා වැහපුවම වතුර යනවා. ඈ මනුස්සය. එතකොට මම මේකට භාණ්ඩාගාරයෙන් වෙන් කරන මුදල් කොහට දෙන්නේ? ඒවා අපේ ගෙදර තියෙනවා. ඈ? අපේ ගෙදර තියෙන මේවා. පරිස්සමට. ඔබතුමාට කිව්වේද කොහොමද? කට. සකුන්තල අර තමයි පුතේ දුස්මන්ත රාජමාලිගාව. එනවා පුතේ මං කලා යන්න පුතේ. ප්‍රියම්බද? තාටික අපි ඉස්සරහට ආදාරිය. අවතර පතුපස දකුණු අතල් දොරකඩ පැත්තෙන් කටුකුඩු සද්දයක් ඇහෙනවා. අත්ය කුර ගහනවා මෙන්න. ගානෝ තෝගේ අත්ය කුර. අත්ය. ගෙන් බලපන් කවුද කියලා. එහෙමයි අවතර. ඔහෙ පස්සද? අපත්ත මාරු. තා ඉස්සරහ පස්ස දන්නේ. එනවා පුතේ. මොකද වෙලා තියෙන්නේ මොකද? ඈ? එක මිනිහයි කකුල් 6යි. ඈ? ඕ එක මිනිහයි කකුල් 6යි. එක මිනිහයි කකුල් 6යි. මේ හරි ඉන්න උතර තමයි. ඒකෝ මගේ රටේ කකුල් 6 මිනිස්සු ජීවත් වෙනවා. මේ ඇවිල්ලා ඉන්නේ. ඔබේ ඇත්තකින් දැක්කද? මේ ඇත්තකින් මේ මොහොතේ දැක්ක. 6ම කකුල්ද? 6ම කකුල් නෑ. මුරුමිනි කකුල් දෙකක් තිබ්බා වාගේ. මට පුදුමයි යකෝ කකුල් 6 මිනිස්සු ජීවත් වෙනවා අය කියන්නේ. මාට පුදුමයි මම දැක්කම යවතර ඔයා. යකෝ මේ මිනිස්සු ලෝකෙ මිනිස්සුන්ට කකුල් 6ක් නෑ තියෙන්නේ කකුල් 2යි. ඔගේ ඇත්තක පේන්නේ නැහැ. ඔක සුද්ධ කරන්න ගිහින් බලන්න අපි. එහෙමයි කුමාර. මම මොනවද සුද්ධ කරන්නේ? කකුල් 6 මිනිස්සු. ඒක මොනවද? අවතර ඇයි? එක මිනිහයි ගෑනු දෙකයි. ඕ එක මිනිහයි ගෑනු දෙකයි. එක මිනිහයි ගෑනු දෙකයි. මොකද තු සතුටින් මොයි තරම්? සතුට නේ. ගෑනු කියනකොට පුදුමාකාර සතුටක් නේ. සතුට නැද්ද ආයේ? කොල්ලන්න එපා. ගරවියෝ. එහෙමයි අවතර. මේ අනුමානයක් නෑ මේ මිනිස්සයා කාන්තාව දෙන්නෙක් විවාහ කරගෙන මේක निराකරණය කරගන්න බැරිව අපි ළඟට එන්නේ. අපරාධ මෙතෙන් ආවේ නේද? ඇයි? ඕකට දීපේ ගලක් බැඳලා ලිඳකට පයින්න. මේ මොකටද? ඒ මොකටද කියන්නේ දැන් ඔය ප්‍රශ්න විසඳෙන්නේ නැහැ අන්තිමට ගෑනුත් නැති වෙනවනේ. එහෙම දේවල් මගේ මාලිගාව වෙනවද? ඇයි ඔය ටිකල් වෙලා නැද්ද මෙව? හරි මේ ඔබ මෙහෙම කරපන්කෝ. කොහමද? ඔබ ගිහිල්ලා ඔය මිනිස්යන්ගේ කින්ද මන්ද පොඩ්ඩක් බලන්න. මේ හැවරි. ඔය දැන් තව යනකම මේ ගින්ද මන්ද බලන්න. කාගේ? අර මනුස්සයා. යකෝ මේ මිනිස්සු කින්ද මන්ද ඉල්ලන්න ඉල්ලන්නේ ඔබට පෙන්නන්න. ඊළඟ විල්ල නැද්ද? ඔය මිනිස්සුගේ වගතුක බලන්න. මේ හැවරි. අයියෝ බය කරන්න එපා අප්පා. දැන් ඔය කොහෙද යන්නේ? අර මනුස්සයා ගින්ද මන්ද වගතුක බලන්න. යකෝ කින්ද මන්ද වගතුක මිනිස්සු කර තියන්නේ නැහැ. ඔය මිනිස්සුගේ ආගී තොරතුරු කින්ද මන්ද වගතික ආගී තොරතුරු බලන්න. ගින්ද මන්ද වගතුක ආගිතෝ. එතකොට වගතුක ආගිතෝ. රාජාචාර්ය මිනිස්සු යකෝ එකක් කහපිය එකක්. යන්නේ බෑ එකක් අහපිය කියලා. යකෝ එකක් අහපිය එකක්. යකෝ එකක් අහපිය එකක්. රාජා ඔය මිනිස්සු කවුද කියලා අහපන්කෝ. ඉතින් එහෙම වදාරන්න බෑ කල්ලදෝ ගින්ද මන්ද වගතුක එකක් අහන්නයි. කවුද කියලා අහපන්. තමා කවුද? කොන්න මොකද මිනිස්සු කොහෙද දුවන්නේ? කොහෙද දුවන්නේ? වන්න බෑ වැට ගහනවා. කොහෙද දුවන්නේ? මම අර මනුස්සයා තමා කවුද කියලා. කණ්ඩා කිව්වා. ඒ කියන්නේ කණ්ඩායමිලා මේ මිනිස්සු. ඕකයි ඕක ගස්කල් කනේ අපි දෙන්න මොන ආයේ මේ කණ්ඩා. ඒ කියන්නේ අපිත් කනවද මේ මිනිස්සු? අය ලෝකයෙන් ඉහර පේන්නේ නැද්ද? මිනිස්සු මිනිස්සුන්ව මිනිස්සු කණ්ඩ බෑ තෝගේ කන් දෙක ඇන්නේ. ඕක සුද්ධ කරන්න ගිහින් ආපිය. අවසර අලවංගෝ කොහෙද දන්නේ? අර මරක අලවංගු දෙපැත්තට දාලා සුද්ධ කරන්න. අලවංගු. කුමාරවන්ද ඔබතුමාට ගිහින් අහලා නෑ ඔබ ගිහින් ආපන්. ඔව් මට මොනවාර වෙච්ච පැල්ලා දිව්ව හැකින්නේ. අනිත් ඒවා එහෙන ගැවුනක් යන්න අපි බේරලා. බය නැතුව ඵලය. ඔව් බය. ඔබතුමා මොකටද බය වෙන්නේ? මම මොකටද බය වෙන්නේ? මම දන්නේ ඒක. කුමාරවන්ද ඔබතුමාට යන්න හිතක්ම නැද්ද? නෑ මම මොකටද මගේ සීයද මම යන්න උම නෑ. අර ඔය ඉස්සල්ලා කාපන් කනවා නම් ඉතර එක මාව දැල්ලා ගිහින් ගාපන් මාව පස්සේ අල්ලගත්තා කියන්නේ. තමා කවුද? හිමාලේ කන්නා මොකද මිනිස්සු මොකද කොහෙද දුවන්නේ? කනවා. මං ඇහුවා තමා කවුද කියලා. හිමාලේ කණ්ඩා කිව්වා. ඒ කියන්නේ හිමාලේ තියෙන ගස්කල් පරු තනදොල ගංගා කණ්ඩ ඇවිල්ලා. ආයේ ගස්කල් කන එක මේ දෙක මොන කංජද මූටයි. ඒක හිමාලේ තියෙන දේවල් ඔය මිනිස්සුන්ට කණ්ඩ පුළුවන්. දැන් කීවි අවසර මෙව්ව මේ බලන්න ඉන්න හොඳ නැහැ යන්න ඕන මෙතන. මේ උඹ බය නැතුව ගිහින් අහපන් තමන් කවුද කියලා. ඔය ආයෙත් මම්මයි යන්න ඕන. ඉතින් වෙන කවුරු පිටත් කරන්නද මම? ඉතින් තුන්වෙනි පාර ඔබතුමාවත් යන්නකෝ. නෑ ඔබ ගිහින් අහපන්. දැන් මම්මද යන්න ඕන. ඔව්
චුනා මම හිමාලයේ කන්න තාපසතුමා මට දුස්මන්ත කුමරු මුණ ගැහෙන්න පුළුවන්. කවුද? දුස්මන්ත රාජකුමරුනි මම හිමාල වනේ කන්න තාපසතුමා. සකුන්තලා පියන්නේ මගේ පුතා කතා කරන්න ගිහිල්ලා පුතේ. කතා කරන්න පියන්නේ නමස්කාර දුෂ්‍යන්ත රාජකුමරුනි. ජැසි ඒ දුෂ්‍යන්ත කුමරුනි මගේ මූණ දිහාවත් බලන්න කතා කරන්නේ. මේ මට මේ මාලිගාවට එන කාන්තාවන්ගේ මූණ වල දිහා බල බල කතා කරන්න වෙලාවක් නැහැ. මම මේ රටේ මහරජ දුෂ්මන්ත රාජකුමරු. කරුණාකරලා තමන් ආපු ප්‍රශ්න කරන මට නිරාකරණය කරලා දෙන්න පුළුවන්. ඒක මම දන්න දුෂ්‍යන්ත කුමරුනි. ඒ දිගිනේ මම හඳුනන්නේ බෙන්ද දුෂ්‍යන්ත කුමරුනි. මේ අපිට පුළුවන් බය වෙන්න. වන්දනවා. අපි වන්දනවා. අපි දෙන්නම ගියේ. මොකද? අර පියර්දි වර අඳුරන්නේ. මෙහාට වර මන්න අඳුරන්නේ. ඉඳගම් මේක. මේකෙන් ඉඳා. මේ උතුම් නදාගම ඔළුවේ. දාගා. එහෙමනම් කොහොමද මේ රාජකාරී කරන්න දෙනවද? තෝ කරනවා. ඔබතුමා කරන්නේ. කාට? බණ්ඩාරපි කට. මම මේ රටේ කිසිම කාන්තාවක් මේක පෙර දැකලත් නැහැ. අනික මට ඒ ගැන හොයා බලන්න අවශ්‍යතාවයකුත් නැහැ. කාන්තාවක් කවදාවත් දැකලා නැහැ. ගියේ මේක ඇතුළමයි කියන්නේ. එළියට පැත්තෙම නැහැ මෙච්චර කාලයකට. මම ඒක තමයි. තෝ අරපි කට කට. තෝගේ කට බණ්ඩායි කතා කරපිපෝ. ඔහොම ඉඳපි. තම දෙයටම හොට දාන්න. තව කතාරිය තව ඇතුළට කොටනවා. වන්න කතා කරපි. දුෂ්‍යන්ත කුමරුනි ඇත්තට ගුණාතියට මම අඳුරන්නව බැරිද දුෂ්‍යන්ත කුමරුනි. මම කවදාවත් වීඩියෝ දැකලත් නැහැ. අනික මට ඔබ අඳුර ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. දුෂ්‍යන්ත කුමරුනි මම කවුරුත් නෙමෙයි ඔබත් එක්ක ගාන්ධාරයේ විනාඩි විහාරේ මම සකුන්තරනේ. මේ මරේ රටේ කිසිම කාන්තාවක් සමග කොතනකවත් ගාන්ධාරුවකමට විවාහ වෙලා නැහැ. අනික මම සකුන්තලා කියලා කාන්තාවක් දැකලත් නැහැ මේ ඉතර. සකුන්තලා කියලා නමක් මම අහලත් නැහැ. අනේ දුෂ්‍යන්ත කුමරුනි ඔබතුමා මට විලෝකත් කරන්නද මට කතා කරන්න. දුෂ්මන්ත රාජකුමාරෝනි අයියෝ ඔබ එහෙම කතා කරන්නේ. පියන්නේ මම අතපුත්‍ර නැති අවස්ථාවේ මගේ අතපුරට ගිහිල්ලා මගේ දුව ගාන්ධාරුවකමට විවාහ කරගෙන මගේ දුව සමග ඔබ මගේ අතපුතුල කාලය ගත කරලා තියෙනවා. ඇයි දැන් ඔබ නැහැ කියන්නේ? කන්න තාපසතුමනි මේක තමුන්ට වැරදීම. මා මෙරට කිසිම කාන්තාවක් සමග කවදාවත් කොතනකවත් ගාන්ධාරුවකමට විවාහ නැහැ. මගේ රාජකීය ගෞරවයට අවනම්බු කරන්න එපා. රාජාචාර්යා මොන පිස්සු පිස්සු මොන දුෂ්‍යන්ත කුමරුනි අයියෝ විදිහට මගේ පියාණන්ට සැරවැර කරලා කතා කරා. ඈතට මගේ ශරීරය ස්පර්ශ කරන්න කාටවත් අයිතියක් නැහැ. මම මේ යමුනා රටේ අගරජ දුෂ්මන්ත රාජකුමරු මගේ රාජකීය ගෞරවයට අවනම්බු කරන්න එපා. අපහාස කරන්න එපා. අනේ විහාරේ දුෂ්‍යන්ත කුමරුනි කාට ඔබ වහන්සේගේ ඇඟට අත තියලා කතා කරන්න අයිතියක් නැති වුණා. මට අයිතියක් තියෙනවා දුෂ්‍යන්ත කුමරුනි. කොහෙන්ද අයිතිය? අයියෝ බස් එක ගාන්ධාරයේ ක්‍රමෙට විහාරේ මම සකුන්තරනේ දුෂ්‍යන්ත. මතාවක් කිව්වා මා ගාන්ධාරුවකමට කිසිම කාන්තාවක් සමග මේ රටේ විවාහ වෙලා නැහැ. දුෂ්මන්ත කුමරුනි ඇයි මිස්ටි මගේ දුවට අපහාස කරන්නේ? මගේ අයිතික දරුවට ඇයි ඔබ මෙහෙම කරදර කරන්නේ? දුෂ්මන්ත රාජකුමරු ඔබ මගේ අතපොට ගිහිල්ලා මගේ අහිංසක දරුවා සමග ගාන්ධාව ක්‍රමයට විවාහ වෙලා ඔබ දන්නවද මොනවද සිද්ධ වෙලා තියෙන්නේ කියලා? ඔබට දාව මගේ අහිංසක දරුවගේ කුතේ තව දරුවෙකු පිළිසිඳගෙන මොනවා රාතාකාරය දවසේ හොඳම කතාව. ඒකනේ. එතකොට ඔබලා කියන්නේ ඔය කුතේ ඉන්න දරුවගේ තාත්තා මම කියලාද? දුෂ්මන්ත කුමරු ඊ දරුවගේ පියා ඔබ මගේ අහිංසක දරුවට අවනම්බු කරන්න එපා කරලා කරන්න එපා. මගේ දරුවා අහිංසකයි. අන්න තාපසතුමනි මේක මගේ රාජකීය ගෞරවයට අවනම්බුව අපහාසය අපකීර්තිය. නොන්නතරේ ඇවිදලා කුතට දරුවෝ හදාගෙන ඇවිල්ලා දැන් තොපි කියන්නේ දරුවගේ තාත්තා මම කියලාද? විහාරේ දුෂ්‍යන්ත කුමරුනි නන්නතරේ ගිහිල්ලා දරුවා හදාගෙන ඔබ හතර තාත්තා කියන මම දෙන්නා නෑ දුෂ්‍යන්ත. රාජාචාර්යා මේ කුතානි රලා මගේ මාලිගාවෙන් තොටදාපියා. මාළයා පොදාලියන්ට කිව්වා. දුෂ්මන්ත රාජකුමරු මගේ අහිංසක දරුවට මෙහෙම කරන්න එපා.
නිලය, ධනය, කුලය, බලය ඔබ අතේ තිබ්බට අපි මොකද කරන්නේ? මගේ දරුවා අහිංසකයි. ඔබට මේ දරුවා ඔබේ කියලා අපිට ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි අපි ළඟ තියෙනවා. රාතාචාර්ය කරන්න කියාපිය ඔප්පු. මගේ පුතා කියව නේද? දුෂ්මන්ත කුමාරයා තුපින් පිටත් වෙන අක්කයි මගේ පුතාගේ අතේ මුද්දක් පැලඳුවා කියලා. පියම්බදා ගණ්ඩක්ගේ අතේ තියෙන මුද්ද. එතකොට අපේ නම්බුකාර විදිහට මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන්. අපිට සාක්ෂියට ඔප්පු කරන්න පුළුවන්. රංග සකුන්තලා ඉක්ම කරන්න පුතේ. අනේ නංගි බලන්නකෝ පොත පොත කියලා. සකුන්තලා පුතේ මං දැක්කනේ අසුපේ යනකොට මගේ පුතාගේ අතේ මුද්ද තිබ්බා. එතකොට අපි දැන් මොනවද ඔප්පු කරන්නේ? රාතාචාර්ය කලාද ඔප්පු කියලා අපි එරුවද ඔප්පු? ශාන්ති කුමාරනේ අනේ මම කුසීන වල පිටින් තාත්තේ මෙතන පාද ශාන්ති කුමාරනේ තවත් මාලකට කිට්ටෙන්න පැත්තකට යන්නයි කියේ. රාතාචාර්ය අන්න අපි මේ පුතානි මගේ මාලිගාවෙ නෙලිය. අපි යමු පුතේ. තව මොනවද? මේ කුතාණ්ඩි රළ කොහම මගේ මාලිගාවෙන් තෝටට ආපියා. පුතලා අපි අම්පුතේ ශාන්ති කුමාරනේ අපිට ඔප්පු කරන්න සාක්ෂියක් නැහැ. මම මේ කියන දේ හොඳට මතක තියාගන්න ශාන්ති කුමාරනේ. තවත් කියන්න තියෙන්නේ. රටක් රාජධානිය පාලනය කරන ඔබ වහන්සේලා වගේ වැදගත් රාජකුමාරවරු රටවැසියන්ට මේ වගේ කරදර පම්කඩවල පමනකට රටවැසියන් මොනවා නොකරද ශාන්ති කුමාරනේ මේක පදක තියාගන්න මට මේ කරපු අපරාධෙට මේ ඉන තියෙන ගහනක් ශාන්ති කුමාරනේ යන්න කියමුදේ පන්න පිරතාචාර්ය. මොකද කිව්වේ මගේ අක්කන්ඩිට තනියම හිටියා මදිවට කුසල දරුකු දීලා දැන් හොඳයි නේද ශාන්ති කුමාරනේ කරපු වැඩේ පුරු ගහපි. රාජධානිය පාලනය කර වැදගත් රාජකුමාරවරු. එම්බු කඩ දෙති මට මේ කටහත් මිටපන්. කොහොමද කකුල් ගෙඩින් ගල පොළේ බලාගෙන. හොඳයි මම දැනට යන්න. මගේ පන්න පිරතාව කිව්වා. යන්න තමයි නැත්නම් මම දැන් නවතින්න වෙන්නේ. අක්කන්ඩිට කරපු දෙන්න ගෙට ඉහට එන ගහන මැද චත්තකම. මෙතන ඔප්පු කරා. මට එන ගහන්න. එන ගහන්න මට. එන ගහන්න. ගහයි මට එන. පුනා යකෝ අයියෝ පළු ගහක පුනා වගේ යකෝ. මෙතන ඔප්පු කරන්න. කරයි ඔප්පු. නොකරේ ඉඳි. අනේ පළය යන්න නිකන් යන්න රතාචාර්ය. බලාගෙන ඉන්නකො තව ටික දවසා. බලන්නකො තව මාස 7ක් 8ක් යනකොට ඔය මොහොනට හැඩවුරුකම් තියෙන. එහෙම කිරිපාට දරුවෙක් නලවනල වෙනකොට කොහමද? එහෙමද ආසා? කොහමද ඒක? එහෙනම් අනුමානයක් නැ දරුවගේ තාත්තා තෝ. මම අලවැද්ද වැලකන්න කෝදුරුව හැප්පිලා මැරෙන්න කිව්වා. මම නෙමෙයි ඕන් අය. රතාචාර්ය මරවන්ද? ඒක නෙමෙයි මට වැදගත් රාජ සම්මේලනයකට යන්නක් තියෙනවා. තව මාලිගාවේ විසඳන්න ප්‍රශ්න තියෙනවද? තව එකක් තියෙනවා. මොකක්ද? මේ මාළු ප්‍රශ්නයක්. ගඳ ගන්න ප්‍රශ්නේ බරන්නේ. එහෙමයි ගඳ ගෙවරේ මාළු. ඉතින් ඕකෝයි ගමේම निराකරණය කරලා එන්න තිබ්බන මොකටද මෙහාට ගෙනා? එතන පුළුවන් නම් එක්කන් එනවා බෑ විතනන්න ඒක. හරි ඒක මම කරනවරේ මට ඒකත් ඉවර කරලා යන්න. අප්පා ලොකු කොනාටුවක් අමාගෙන ගියා වාගේ. ජීවිතේ මාළු.
ඇයි? මාළු නේද? මාළුමයි නේද? ඔව්. එතනමයි වැදුනේ. එතනමයි. දැන්නකම් මාළු නෑ කතාවේ. එහෙමයි. නමස්කාර කර කියලා රජුරන්ට. අවසර පස්සාන් දහසකට බුදුන් ගැත්තන්ට අනුකම්පා කරනසේක්වා. අවසර පචාම්. අත්තවදී යන්නේ මුනි. කතාචාරි ඈතට බලන්න. දාපිය වස්ත්‍රය පල්ලෙහාට. ඈතට බලන්න. ළඟට බලන්න. ඈතට බලන්න. ළඟට බලන්න. මොදේ පැත්ත මාර වෙලා තියෙන්නේ. මෝ අමුතු જાති කිකනේ කො නිද්ද වෙද්ද කොහෙද? මම ඇඳිවත ගලවන්නද තොග මාවක්. ඉවත කරවන්න. ඔය පල්ල මේ. පහත් දැම්මයි මේ වරෙන්කෝ. ඇයි ඔය හැමදාම තියාගන්න තැන අත් දෙක තියාගන්න ඕනේ. ඔක දෙපැත්තට දාගන්නේ. දාගත්තා හරි එහෙම. මේ දෙන්නද ඔය මාළුකාරයෝ එහෙමයි අවතර මේ මාළුකාරය අර ගණ්ඩාව මනුස්සයා. සිනිකද නිමුල්ලක අය මාළුවා අපි කුන්න මනුස්සයා ගාව හඳුන් දුව දෙන්න වෙ නැත්තම් අය. හරි මං එන මේ මිනිස්සුක පොඩ්ඩක් කතා කරන්න එහෙමයි අවතර. දැන් මගේ දකුණු අත පැත්තේ කවුද ඉන්නේ ගිරා දකුණ ගිරා ආයේ දෙකක් නෑ දකුණ ගිරා හරි බොහොම හොඳයි. එතකොට මගේ වම් අත පැත්තේ කවුද ඉන්නේ මමෙත් ගිරා ආයේ දෙකක් නෑ මමෙත් ගිරා දකුණෙත් ගිරා උඩත් ගිරා බිමත් ගිරා එහෙත් ගිරා මෙහෙත් ගිරා අහරෙත් ගිරා එහෙත් ගිරා කොහෙත් ගිරා හැමතැනම ගිරා එයි මට මේක කියපන්. ඔබ විප්ලවකාරයෙක්ද පුතේ? දැන් නෑ තාත්තේ දන්නේ නැහැ. තෝ වමේ දකුණේ දෙකේම ඉන්නව නේද? ඔව්. නෝ. මොකද කොයි මනුස්සයට කෙරුවා මේ තමයි වමේ දකුණේ යටයි උඩයි වටේයි හැමතැනම මේක. මේක රාජමාලිගාව තම හොඳට මතක තියාගන්න ඕනේ තේරුණාද දැන් මගේ වම් අත පැත්තේ කවුද ඉන්නේ මම ගිරි ගිරි ගෝරිස් පාර මතකයි ඒක තැනටම දෙකම වැදුනේ ඒක දැන්නම තමයි ගහන්නේ. එතකොට කමුන් ගිරි ගෝරිස් ඔව් එතකොට කමු මං අල්ලපු ගමේ ගිරා එල්ලිපුගේ මේ ගිර. එතකොට දැන් ගිරි ගෝරිස් මොකද්ද මෙතන ප්‍රශ්නේ මේ මහරජතුමනි මම මාළු විකුණලා ජීවත් වෙන මිනිස්සෙක් මගේ රස්තාව මාළු වෙනදාම මම විකුණන්නේ මාළු බොහොම හොඳයි කාටවත් කරදරයක් නැති රස්තාවක නැද්ද රටා එහෙමයි අවතර. එතකොට මම විකුණන්නේ මාළු අන්න එතකොට මාළු මං විකුණනවා දෙකේ ප්‍රශ්න දැන් තමුන්ගේ රස්තාව මොකද්ද මගේ රස්තාව මාළු වෙනදාම මම විකුණන්නේ මාළු එතකොට අන්න මාළු මං විකුණනවා මොකද්ද කොහේ ප්‍රශ්න අපපපපපපන්ත බැරි හින්දා තමයි අරන් ආවේ. ඒයි ඔය විකුණන්නේ මොනවද? මම විකුණන්නේ මාළු විතරයි මම විකුණන්නේ මාළු විතරයි එතකොට දැන් ගිරිගෝරිස් තමු මං හීම් මාළු ගන්න කියලා ආවා අපේ මායට හීම් මාළු කන්න ඉතිලා මං ඉතින් ඔහොම එකවමත් එක රට කොහොම එනකොට එක දවසක් ඔන්න මං එනවා දැන් එකවමත් එක පාර දෙකේ ඔය එකවමත් එක පාර එක මං එකවමත් එක විදිහට ඔන්න ඔහම යනවා ඇයි අප්පා කොහොමද කතන්දර කියන්නේ ගෙන්නු වැඩ? අහන දෙන්න විතරක් උත්තර දෙන්න. අපේ ගෙදර මායට හීම් මාළු කන්න ඕන කියලා හීම් මාළු ටිකක් ගන්න මං ගිරිගෝරිස් සෑය ළඟට ආවා හීම් මාළු නැහැ කියලා ගිරිගෝරිස් සෑය ලොකු මාළුවේ හීමට කපලා දුන්නා දෙනකොට ගිරිගෝරිස් සෑයගේ අතේ තිබ්බ මුද්ද මාළු කලට ඇවිල්ලා ඒක මං ගත්තා කියලා එපා දැන් තොට ගැහුවේ නෑ තව. මුද්ද ගත්තේ නෑ එහෙනම් අඬන්න නැතුව හිටු. මොකද්ද මේ කීයා රතාතරේ ඌ ගත්තේ නෑ කියනවා. එතකොට ගිරිගෝරිස් තමුන් දැක්කද මේ මනුස්සයා මුද්ද ගන්න ඔව් මගේ මේ තියෙන නේත්‍රා මෙතන තියෙන නේත්‍රා මෙන්න මේ උඩින් තියෙන නේත්‍රා දෙක දැක්කා තව යටිනුත් දෙකක් තියෙනවද? එතකොට තමුන් දැක්ක මේ මනුස්සයා මුද්ද ගන්නවා ඔව් ගිරිගෝරිස් තමුන් මේ මුද්ද ගත්තද මම මුද්ද ගත්තේ නෑ නේ මගේ තාත්තලම් බබෝ මුද්ද ගත්තේ නෑ මම මුද්ද දැක්කේ නෑ මුද්ද දෙකෙත් නෑ අපුච්චලුවා රජු. මේ මනුස්සයෙක් මේ වැඩේ මෙහෙම කරන්න බෑ මෙහෙම කතා කරුවට මුද්ද එන්නේ නැව මෙහෙම කරපන් කොහමද? මුද්ද දුන්නු කෙනෙකුට මේ වගේ මුදු 1000ක් හදන්න භාණ්ඩාගාරේ රත්තරන් දෙනවා කියපන් එහෙමයි අවතර. දෙන්න බෑ මේක හොඳින් අහගනින්න. මේක අහගනින්න දෙන්න මතර කාගාව හරි මුද්ද තියනවා නම් දෙන්න මේ වාගේ මුදු 1000ක් හදලා රාජභාණ්ඩාගාරේ රත්තරන් වෙන් කරනවා කියලා රජුනවා.
Ayo magi yati bada punya kintul lekat lihat apa? Aneh kintul lekat karena kintul. Ayo apa? Kami magi yati bada kintul lekat karena dan apa? Itu tanai. Biaya ko muda. Iya ko magi buria muda kanila. malam dia tuh ke buri yang itu petau gak ada kira. Mami yati bada kahana beluat tengah balu ko bi muda kanila. Atagala bala tawa tiyan ada kira. Ini na uttara itu bimi. Mana di? Radagari Awasara. මුද්දාව නේද එළිය. අද ඔහම නැත්තම් ඔය මුද්ද ගන්න කොච්චර ගෑ ගැහුවත් බෑ. දැන් දැක්කනේ මුද්ද ආපු ඉතින්. දෝනේ නෑ කොම්බෙදම කරුවක් මේක. මගේ නේද? රාදාරි ඔය මුද්ද පොඩ්ඩක් මෙහාට දෙන්න බලන්න. මොකද්ද ඔය මුද්ද බලන්න. දෙයනේ මගේ සකුන්තලා මගේ සකුන්තලා කොහෙද? Begitu aku aku itu ini, mana mungkin sakuntala, mungkin mata kita nengen ome muda nak kampase, ku mungkin sakuntala, pempeniti mo tidak utam kala, mungkin sakuntala, apa muda tiang, apa happy ya kok. Udah mau marka dulu ya wih pakainya. Sakuntala. Mungkin kita tahu ada mimpilat nih putih. Tapi दुश्मन तो कुमारे तेरे निकम होना अभी तो पुकारण कितने साक्षात ना तो गया उते कोई कुछ न दारू अभी तो बैठी नहीं मांगो बोला देना हदा होड़ा का वागे कोई जरूरत को हमारी हदा होड़ा करना मगर बता दें दुकानों भी ना डाई Sakuntala pempeniti mo kita utam kala mangke sakuntala kan apa itu mani mata mangke sakuntala abaden mata mangke daru aden mata mangke adare aden kan apa itu mani ubi kakul ne kala madin mata anu kampa karan terus mangke raja kumarun eta abi raja maligaw lagi